ආයුබෝවන් සිංහල ගවේෂක YouTube channel එක වෙත ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. අද අපි ගවේෂණය කරන්න යන්නේ අතීත මුහුදේ සිටි විශාලතම සහ භයානක මත්ස්‍යයෙක් පිළිබඳවයි. ඒ මෙගලොඩෝන්. ඔබ මෙගලොඩෝන් පිළිබඳ මීට පෙර අසා තිබෙනවාද? එසේනම් සූදානම් වෙන්න. අපි මේ වීඩියෝ එකෙන් ඔබට මෙගලොඩෝන් පිළිබඳ දැනුමක් වගේම අලුත් තොරතුරු එකතු කර දෙනවා. කවුද මෙගලොඩෝන් කියන්නේ? මෙගලොඩෝන් කියන්නේ දැනට ලෝකේ ජීවත් වෙලා හිටපු විශේෂිතම සහ විශාලතම මත්ස්‍ය විශේෂයක්. විද්‍යාත්මකව මෙයාට කාකැරොකලිස් මෙගලොඩෝන් කියලා හැඳින්වෙනවා. අවුරුදු මිලියන 23කට පමණ කලින් මුහුදේ ආරම්භ වී අවුරුදු මිලියන 3කට පමණ කලින් අතුරුදන් වූ මෙම සත්වයා පෘථිවියේ ජීවත් වූ විශාලතම මත්ස්‍යයෙක් කියලා සැලකෙනවා. මෙගලොඩෝන්ගේ විශාලත්වය අති විශාලය. එයාගේ දිග මීටර් 18ත් 20ත් අතර වෙනවා. ඒ වර්තමානයේ ග්‍රේට් වයිට් ෂාක් වර්ගයට වඩා 4න් 3 ගුණයක විශාලත්වයකින් යුක්තයි. එයාගේ බර ටොන් 50ත් 70ත් අතර වගේ වෙනවා. මෙවන් විශාලත්වයක් සහ ශක්තියක් තිබුණ නිසා මෙගලොඩෝන් මුහුදේ සත්වයන්ට අතිශය භයානක සත්වෙක් වුණා කියලා තමයි විද්‍යාඥයන් පවසන්නේ. මෙගලොඩෝන්ගේ දත් විශේෂිත ලෙසම ප්‍රසිද්ධ වෙලා තිබෙනවා. එයයි කියලා කිව්වොත් එක් දතක් සෙන්ටිමීටර් 18ත් 20ත් පමණ දිගකින් යුක්තයි. ඒ දත් ශක්තිමත් වගේම කටුක සහ වඩා භයානකයි. මෙවන් දත් සමග මෙගලොඩෝන්ට විශාල සත්වයන් හා මෝරුන් වැනි සතුන් පහසුවෙන්ම කෑමට හැකි වුණා. විශේෂයෙන්ම මෝරුන්, තල්මසුන් වැනි මත්ස්‍යයන්ට එයා විශේෂ භයානක සතෙකු වුණා. මෙගලොඩෝන්ගේ ආහාර මෙනුවට විශාල සත්වයන් ඇතුළත් වුණා. ඒ මාංශ භක්ෂක සතුන්, සමුද්‍ර ජීවීන් සහ විශාල මත්ස්‍ය වර්ග එයාගේ ප්‍රධාන ආහාර වේල වී තිබුණා. විශාල මත්ස්‍යයන් අල්ලා ගැනීම සඳහා මෙගලොඩෝන් සිය අතිමහත් ශක්තිය යොදා ගනිමින් බොහෝ විට කුරිරු දඩයම් වල උපක්‍රම වල නිරත වෙලා තිබුණා. අද වන විට මෙගලොඩෝන් අතීතයට පමණක් අයත් බව විද්‍යාඥයන් මතබල කරනවා. මෙගලොඩෝන්ගේ අතුරුදන් වීමට ප්‍රධාන හේතු කිහිපයක් තිබුණා. මුලින්ම පෘථිවියේ උෂ්ණත්වය අඩුවීම, මුහුදේ වාතාවරණය සැලකිය යුතු ලෙස වෙනස් වීම මෙගලොඩෝන්ගේ ආහාර සැපයීම අඩුවීමට හේතු වුණා. මීට අමතරව අලුත් මෝරුන් විශේෂ රසක් මතුවීමත් ආහාර සටනේදී මෙගලොඩෝන් පරාජයට පත්වීමත් එයට හේතු වුණා. කෙසේ වෙතත් අදටත් මෙගලොඩෝන් පිළිබඳ ජනප්‍රවාද ගණනක් තිබෙනවා. ගැඹුරු මුහුදේ තවමත් මෙවන් විශාල සත්වයෙකු ජීවත් වෙනවාද ගවේෂකයන් විවිධ අදහස් පළ කරනවා. ඒ කියන්නේ මෙගලොඩෝන් තවමත් ගැඹුරු පරීක්ෂා නොකළ මුහුදේ ජීවත් වෙනවාදයි යන ප්‍රශ්න ඉතුරු කරමින් අදටත් අපිට අසක් ලෙස පවතිනවා. මෙගලොඩෝන් කියන විශිෂ්ට මත්ස්‍යයා පෘථිවියේ සිටි විශාලතම සත්වයයි. එයාගේ විශාලත්වය, ශක්තිය සහ ආහාර ක්‍රමය අදටත් අපිට ආශ්චර්යයි. ඔබට මෙවැනි කතා ගැන වඩාත් උනන්දුවක් තිබෙනවා නම් සිංහල ගවේෂක සමග එකතු වන්න. අපගේ channel එක subscribe කරන්න. වීඩියෝ එකට like කරන්නත් අමතක කරන්න එපා. ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. අපි ආය හමු වෙමු. ඔබට සුබ දවසක්.